හෙලෝ යාළුවනේ, ඉතින් ඔයාලටත් මේ එකතුලා ඉන්න ටෙක් ටියුන් අප් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ කම්පියුටර් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දීලා තියෙන වෙලාවට ඔයාලා Photoshop වල වැඩ කරද්දී මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවොත් කොහොමද මේ error එක fix කරගන්නේ කියලා. ඉතින් මේ වගේ මැසේජ් එකක් එන්නේ ගොඩක් වෙලාවට ඔයා කම්පියුටර් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දීලා තිබ්බොත් විතරයි. ඉතින් ඔයාලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කම්පියුටර් දෙන්නේ නැතුව වැඩ කරන්න අමාරු වෙන වෙලාවල් තියෙන පුළුවන්. මොකද ඔයා ඉන්ටර්නෙට් එකෙන් ඔයාට අවශ්‍ය resources අරගෙන තමයි ඔයාගේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට ඔයාගේ කම්පියුටර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දීලා තිබ්බත් Photoshop වලට ඒ කනෙක්ෂන් එක එන්නේ නැති විදිහට හදවුවොත් එහෙම ඔයාට මේ මැසේජ් එක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්න ඒක ගොඩක් උදව් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මම ටාස්ක් මැනේජර් එක ඕපන් කරගෙන Photoshop close කරගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාගේ සර්ච් බාර් එකේ firewall කියලා සර්ච් කරන එක. එහෙම සර්ච් කරාට පස්සේ firewall and network protection කියලා ඔප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඇතුළට යන්න ඕනේ. එතෙන් ගියාට පස්සේ ඔයාලට ඒ යටතේ බලා ගන්න පුළුවන් advanced setting කියලා ඔප්ෂන් එකක්. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන yes දීලා ඔයාට මේ වගේ window එකක් open කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් outbound rules කියලා ඔප්ෂන් එකක්. එතෙන් ගිහිල්ලා මෙතන new rule එකක් create කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතනින් මේ program කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. එතෙන් ගියාට පස්සේ ඔයාලට මෙතනින් path එකක් select කරන්න පුළුවන්. මෙතනින් මම මේ browse කියන එක click කරලා software එකට අදාළ ෆයිල් එක select කරන්න යන්නේ. ඉතින් ඒක තියෙන්නේ C එකේ. ඔයාට මම මේ පෙන්නන විදිහට ඔයාගේ ෆයිල් එක ඔයාට හොයාගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මේකට double click කරලා path එක select කරගන්න. එහෙම කරගත්තට පස්සේ මම මෙතන Adobe Photoshop කියන මේ name එක copy කරගන්නවා. එහෙම කරන්න ඉස්සරහට මේකට name එකක් දෙන්න ඕනේ. ඒ හින්දා මම මේ name එක ලේසියෙන්ම දාගන්නවා. මම මේ copy කරගත්තේ. ඊට පස්සේ මම මේක next කරලා block the connection කියන option එක select කරලා මෙතනින් next කරනවා. ඊට පස්සේ මේ tick තුනත් ඔයාලට මෙහෙම තියලා next කරන්න පුළුවන්. ඊට පස්සේ මේ name කියන තැනට මම අර copy කරගත්ත නම paste කරනවා. ඊට පස්සේ මෙතනින් finish කියන option එක select කරනවා. ඊට පස්සේ මෙතනින් ඔයාට ආයෙත් ඔයා දුන්න rule එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ rule එක මෙතනින් disable කරන්නත් enable කරන්නත් option එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලා කැමති වෙලාවට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න මාස එකමාරකට විතර කලින් තමයි මම මේක try කරේ. ඉතින් තාමත් මට මේක ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ මැසේජ් එක මට තාම ආවේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට මේ ක්‍රමය කියලා දෙන්න කියලා හිතුවේ. ඉතින් මම හිතනවා මේක Photoshop buy කරන්න බැරි කෙනෙක්ට ගොඩක් සාර්ථක විසඳුමක් වෙයි කියලා දැනට. ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like කරන්න, ප්‍රශ්න තියෙනවා නම් කට්ටිය යටින් comment කරන්න, දන්නේ නැති ඔයාලට බලන්න වීඩියෝ එක share කරන්න. මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ඔයාලගේ අදට සමු කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.